හැමෝටම අද සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ මාලාවේ නම තමයි පුංචි විදුලි බලාගාරයක් හදමු කියන එක. අපි එන යමු දැන් වීඩියෝ එකට. Problem SL. හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක් ගත්තාම මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ටර්බයින් එක, අනික තමයි ජෙනරේටර් එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දෙක අතරින් ජෙනරේටරය සම්බන්ධව. ගොඩ දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බා මේ සඳහා, ඒ කියන්නේ අපේ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එක සඳහා වාහනයක ඕල්ටර්නේටරයක් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපිට ඕල්ටර්නේටරයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕල්ටර්නේටරයක් ඕගොල්ලෝ ගලවලා බලලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා ඇති ඒකෙත් මෙන්න මේ වගේ ආමිච එකක් තියෙනවා ඇතුලේ. ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මම නම් ඕක රෙකමන්ඩ් නොකරන්න. මොකද ආමිචරයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ කාබන් බෑස් දෙකක් හෝ හතරක් අවශ්‍ය වෙනවා ඒකට විදුලිය සපයන්න. දැන් මේ කාබන් බෑස් කියන ඒවා කාලයක් යද්දී මේවා ගෙවෙනවා. මොකද වාහනයකට නම් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාහනේ කොහොමත් 365 දවසෙම එක දිගටම දුවන්නේ නැහනේ. ඒත් අපේ මේ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකේ පැය 24ම 365 දවසෙම එක දිගටම වැඩ කරන්න අවශ්‍යයි. ඒක නිසා මේකට මම නම් මෙන්න මේ වගේ ආමිචර් ටයිප් එකේ කිසිම මෝටරයක් මේ සඳහා රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඒක ගැලපෙන්නේ නැහැ මේ ආමිචර් ටයිප් එකේ වට එන මේ බෑස් හින්දා. මොකද බෑස් ටික ගෙවෙනවාම අපිට සැරෙන් සැරේ මේක ගලව රිපෙයාර් කරගන්න සිද්ධ වෙනවා. මේකට 100%ක්ම ගැලපෙන මෝටර වර්ගයක් තමයි ඔයගොල්ලෝ දැකලා ඇති. මෙන්න මේ වගේ e-බයික් වල, එහෙම නැත්නම් මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වල තියෙන මේ බෑස්ලස් මෝටරේ. මේක නම් 100%ක්ම මේ වැඩේට ගැලපෙනවා. හැබැයි ඉතින් මේ වලේ පොඩ්ඩක් මිල වැඩි. හැබැයි ඉතින් මෙහෙම chance එකක් තියෙනවා. මොකද දැන් මේ e-බයික් වල, ඉලෙක්ට්‍රික් ස්කූටි වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අපේ රටේ ගොඩක් වෙලාවට බොහොම අඩු මිලකට යන්නේ. ඒක නිසා මේ බැටරි පැක් එක වගේ සවුත් වෙච්ච මෝටරයක් හොයාගන්න පුළුවන් නම් මේ වැඩේට හොඳටම හරියනවා. ඒත් හැබැයි ඉතින් වැඩේ ඉතින් 10-15000කට කොහොමත් මිනිහෙක් බයික් එකක් දෙන්නේ නැහනේ. ඒක නිසා සාමාන්‍යයෙන් අපේ රටේ මේ වැඩේ කරගන්න අපිට දැරිය හැකි මුලකට ගන්න පුළුවන් මෝටරයක් තමයි මෙන්න මේක. මේක එච්චර ලොකු මිලක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මේක මම මිලදී ගත්තේ දරාස් එකකින් ඒ දවස්වල රුපියල් 3000 ගණක් උනේ. දැන් මේකේ විවිධ ප්‍රමාණවල මෝටර තියෙනවා. දැන් මේ මෝටරේ තමයි මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම හදන්න බලාපොරොත්තු වෙන හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකේ ජෙනරේටරේ විදියට. තවත් විවිධ වර්ගයේ මේ DC මෝටර වර්ග තියෙනවා මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ගන්න පුළුවන් මෙන්න මේ මෝටරේ. මේක නිකන් බැලු බැලමට කම්පියුටර් එක මේ කූලින් පෑන් එකක ඇතුළත වගේ මේක පේන්නේ. දැන් මේකෙත් හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේක හැබැයි මේ වැඩේට හරියන්නේ නැහැ. මේක ගොඩක් පොඩිනේ. දැන් මේ වගේ විශාල මෝටර තියෙනවා. හැබැයි ඉතින් ඒවා පොඩ්ඩක් හොයාගන්න ටිකක් අපහසුයි. මේ මොන වගේ උපකරණ වලට දෙන්නේ කියලා සාමාන්‍යයෙන් හරියටම දන්නේ නැහැ. දැන් මේවා නම් සාමාන්‍ය මේ જાති මෝටර එනවා. මේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ෆොටෝකෝපි මැෂින් වල, එතකොට 3D printer වල, ඔය ඩිජිටල් print out ගන්න මැෂින් වල වගේ මේ වගේ මෝටර භාවිත වෙනවා. ඒක නිසා මේවා සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් අපිට. දැන් මේ මෝටර දෙකම හොඳම මේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඔයගොල්ලෝ නිකන් මම උදාහරණයකට පොඩි බල්බ් එකක් මෙතෙන්ට සම්බන්ධ කරලා දැල්වලා පෙන්නන්නම්. පොඩ්ඩක් කරපුවත් මේක මේ බල්බ් එක දැල්ලෙනවා. මේක මේ පොඩි එකක්. මේක අපේ වැඩේට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. දැන් මේ මීටර එක ගත්තත් මේ පොඩ්ඩක් කරපුවත් මේක දැල්ලෙන බල්බ් එක. දැන් මේ මෝටරේ මිලදී ගත්තේ තැන මම ලින්ක් එක ඔයගොල්ලන්ට පහලින් දාන්නම්.
ඔයගොල්ලන්ට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ link එකකින් ගිහිල්ලා බලලා මේක මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න මේ වගේ මෝටර් වර්ග තියෙනවා නම් යටින් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා මටත් කියලා යන්න. මේ සඳහා භාවිතා කරන්න පුළුවන් මේ මෝටරේ හොඳයි කියලා. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මේක ඉතුරු වැඩ ටික පටන් ගමු. දැන් මම ඊළඟ වීඩියෝ එක ගේන්නේ මේකේ මේ ජෙනරේටරේ හදාගන්න විදිය. මොකද මේකට කෙලින්ම මේකට පුලියත් සම්බන්ධ කරලා මේක කෙලින්ම අපිට ටර්බයින් එකට සම්බන්ධ කරගන්න බෑ. මේකට පොඩි ඇටවුමක් අපිට හදාගන්න සිද්ධ වෙනවා. මම ඒක හදාගන්න විදිය ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. බොහෝ දුරට මේ හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එක සම්බන්ධයෙන් කියන වීඩියෝ මාලාවේ වීඩියෝ මට ඉදිරියට තව 4ක් විතර ගේන්න වෙයි. මේක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ හින්දා. මොකද මුලින් ඉඳන්ම මේක කියලා දෙනවා නම් කියලා දෙන්න ඕන හරියට. ඒකින් හින්දා මේ ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියාගන්න. තව මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් වැඩේ ඉතුරු වැඩ ටික අපි පටන් ගමු. Problem SL. Press the subscribe button.